ඉතින් මචං 100% charge වෙලා තියෙන්නේ. ඔන්න පළවෙනි හයර් එක වැදිලා තියෙනවා. කට්ටියකව ෆෝන් දෙකක් ගන්න වැඩේට කියලා ඔන්න ෆෝන් දෙකක් අරගෙන තියෙනවා. ලස්සනට වීඩියෝ කරන්නත් පුළුවන් එකකින්ද. වඩුවේ ගම සබ් පෝස්ට් ඔෆිස් එකකින් තමයි වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ සිරියලතා. හරිද? ඉතින් මට යන්න ඕන වෙලා තිබ්බේ අද සර්විස් එකටනේ. එතකොට මම යන්න ඕනේ මෙන්න මේ කොළඹ කියන ඒරියා එකට. ඉතින් කොළඹට යන්න හයර් එක වැදුනේ. අපි දාලා බලමු මෙයා කොච්චර දුරකින්ද ඉන්නේ කියලා. ඔන්න දාලා බලුවම මෙන්න මෙයා ඉන්නවා කිලෝමීටර මට පෙන්නවුවේ 2යි කියලා. කිලෝමීටර 2යි ගානක් තමයි පෙන්නන්නේ. හරි. එහෙනම් උදේ පාන්දර මේ හයර් එකත් අරගෙනම 8:00ට කලින් යන්න ඕනේ. 8:00ට තමයි මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. ටයිම් එක තියෙන්නේ. හරි. එහෙනම් ජය වේවා ඔක්කොටම. ඔන්න වැඩ පටන් ගත්තා. කිව්වා වගේ මචං පළවෙනි සර්විස් එකනේ මේකේ තියෙන්නේ. දැන් මට 2500 සර්විස් එකක් කරන්න බැරි වුණානේ. එතකොට මම මේ වෙනකොට කිලෝමීටර් 7000 ගාණක් පැදලා තිබ්බේ. ඉතින් මට දැන් සර්විස් එකට තමයි යන්න තියෙන්නේ. මං කොළඹට මෙයා හයර් එක ආවා. ආවිල්ලා හයර් එක දාලා යනකොට පොඩ්ඩක් පරක් වුණා. 8:00ට තමයි එන්න කියලා තිබ්බේ. හැබැයි 8:00ට වඩා පරක් වුණා. මං හයර් එක එන් කරනකොටම 8:00යි. ඊට පස්සේ ඉතින් මම දැන් හයර් එක එන් කරලා මං එහෙට කතා කරලා කිව්වා මෙහෙම පරක්කු වෙනවා මොකද කරන්නේ කමන්නේ එහෙන් එන්න කියලා කිව්වා. දැන් අපි යන්න හදන්නේ කෙත්තාරාමයට. ඒ කියන්නේ කෙත්තාරාමේ ගාව තියෙනවා ඩිලිවරි හබ් එක. ඩිලිවරි හබ් එකේම තමයි මේක සර්විස් එක යනවා කියලා කිව්වේ. ඉතින් දැන් මචන්ලා අපි නෙමෙයි මම. හරිද? මම යන්න හදන්නේ දැන් කෙත්තාරාමයට. කෙත්තාරාමේ ගාව ඒ තියෙන මේකට ගිහිල්ලා බලමු අපි මොකද වෙන්නේ කියලා. වීඩියෝ කරන්න පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගන්නවා. නැත්තම් කරන්න දෙයක් නැහැ. ඉතින් පුළුවන් තරමක් වීඩියෝ කරන්න බලමු. කැමරාවක ගැස්සෙන එක ගැන හිතන්න එපා මචං. ෆෝන් එක වී ස්ක්‍රීන් එක ගාවින් තියලා පිටිපස්සෙන් සෙන්ට් බෝතලයක් තියාගෙන තමයි වීඩියෝ ගන්න. ඉතින් ගැස්සෙන එක ගැන හිතන්න එපා. මේ මොකද මට අයිටම් අරව මේව නැහැනේ. හිමීට ඉතින් ඉස්සරහට ගන්න බලමු. එතකොට ලස්සන වීඩියෝ ටිකක් ගන්න පුළුවන් වෙයි. දැන් කෙත්තාරාම කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ ඔතනින් හරවලා එහෙම ගිහලා කෙත්තාරාමේ නෙමෙයි කෙත්තාරාමේ ගාව අර තියෙන මොකද්ද බ්‍රවුන් සීවීයේ මොකද්ද ඒකට කියන්නේ මේ ඩිලිවරි හබ් එක. ඩිලිවරි හබ් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. දැන් ඩිලිවරි හබ් එක දැන් ඒ කිට්ටුවේ ඉන්නේ. අපි එතනම ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා නේ. මචන්ලා කෙත්තාරාමේ ගාවට ඇවිල්ලා ඉන්නේ. බලහන්කෝ ඉතින් මේ පාරට දැම්මා. ඊට පස්සේ පාරට දැම්මට පාර වැරදි. ඉතින් හරවගෙන අපිට යන්න ඕනේ අර එහා පැත්තෙන් ඈතින් පේන ඒ ලොකේෂන් එකට තමයි යන්න තියෙන්නේ. එහා පැත්ත ලේන් එක කියන්නේ ළඟ පාරවල් දෙකක්. ඉතින් ඔන්න ඔහම අතුරු ආබාධ සීද්දි කෝන් ටිකක් වෙනවා. ඉතින් මොනා කරන්නද යන්නත් එවේ. හරවගෙන යමු අපි එතනට බලන්න මොකද තත්ත්වය බලන්න. ඊපස්සේ ට්‍රැක්ටරයක් තියෙනවා වදීද ඔන්නෝම පාරවල් වරදිනවා. ඉතින් මොකද කරන්නේ? ළඟට හරි ආපුවම මතක් වෙනවනේ. දැන් ඉතින් ගිහිල්ලා බලන්න ඕනේ. EV center. හරිද? නොතනින් ගිහිල්ලා අපි වාහනේ ගත්තෙත් ඔතනින්. දැන් එතනට තමයි යන්න කියලා තිබ්බේ. ඔන්න දැන් එතනට යනවා. අර තියෙන්නේ EV කියලා බෝඩ් එකක්. එතනින් ඇතුළට තමයි යන්න තියෙන්නේ. හරිද? අපොයින්ට්මන්ට් නම්බර් මොකවත් නැහැ. මෙයාලා ගාව ඩීටේල් මොකවත් ඇති නේද මොනවා හරි. බලමු ෆෝන් එකක් ගහලා මොකද කියලා. එක්කෙනෙක් ඉන්නවා බලාගෙන. සිකියුරිටිස් කෙනෙක්. අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බ 8:00ට එන්න කියලා කිව්වා සර්විස් එකට. සර්විස් එක. මචං ෆෝන් එක දිහා නම් බැලුවා බලවලා තමයි ගියේ.
කැමරාව දිහා ෆෝන් එක අයින් කරන්න ගියයි දන්නේ නැහැ. හරිද? මම මෙතන ගේට් එක ගාව වහගෙන ඉන්නේ යන්න බලනවා හොරෙන් බලනවා. මම හිතන නම්බර් මොන හරි ලියනවා ඇතුලේ. කමන්නේ ඉතින් ලියලා එනකම් බලමු මොකද වෙන්නේ කියලා. මේ එතනට ඇවිල්ලා ගේට් එක ළඟට වෙලා ඉන්නේ. ඔයාලට ඇතුලේ පේනවද දන්නේ නැහැ. දැන් මේ BMW යාඩ් එකට යන්න හදන්නේ. ඔයාලට ආස හිතෙන පොට් එක. හරිද? තවත් කෙනෙක් ආව එළියට. අර පේනවා නම්බර් ප්ලේට් එකවත් නැති තැනක් ඇවිල්ලා තියෙනවා. ඒක සර්විස් ද නැත්නම් වෙන මොකක් හරි රිපෙයාර් එකක්? නෑ සර්විස් එක. ඔව්. ඒක දීලා නෑ නේ. අපොයින්ට්මන්ට් එකක් නම් දාලා තිබ්බේ. දැම්ම? ඔව් දැන් දාලා කොහොමින්ද මං අහලා. ආ රයිට් ඔකේ. සතියක් වගේ වෙනවා පොඩ්ඩක් බලන්න. මට පොඩ්ඩක් කොහොම ඉන්න කිව්වා. අපොයින්ට්මන්ට් නම්බරේ යාළුවාට දීලා නැහැ. ඕන පේනව නේද බ්‍රවුන්ස් ලගේ කේස් එක. A few moments later. ඔව් පික්මී හරහා ගත්තා. පික්මී එකෙන් ගත්තා. ඔව්. හලෝ. ඔන්නම ටික වෙලාවක් හිටියට පස්සේ මචං ගේට් එක නම් ඇරියා. ඊට පස්සේ ඇතුළට එන්න කිව්වා. දැන් ඉතින් මම ඇතුළට යනවා. එතකොට මචං මේ කේස් එක කියන්නේ බලන්නකො මොකද්ද කේස් එක කියලා. මේකේ පුරාම වාහන තිබ්බ අපි මේ වාහනේ ගේන්න ගියපු දවස්වල. හැබැයි දැන් වාහන නැහැ. ඒ කියන්නේ වාහන සේල් වෙලා. ඒ කියන්නේ කට්ටිය අරහෙන මෙහෙට අරගෙන නෑ ලෙටර්ස් වගේත් මේ සයින් කරන්න දුන්නා. ලෙටර්ස් කියන්නේ අර සිකියුරිටි බුක් එකේ හරිද? ඊට පස්සේ නම් කොහෙටද මේ දැන් යනවා අතන ෆෝන් එක ගාවට දාන්න කිව්වා. දැන් මම මේ ෆෝන් එක ගාවට දානවා. මේ නම්බර් ප්ලේට් එකත් ඇවිල්ලා නැති වාහනේ ඉතින් දැක්කම දුකේ බෑ. නවත්තන්නලු හරිද? යා එන්න කියනවා අපි නවත්තන්න. ෆෝන් එක ගාවට දාන්නලු. ඕම් පේනව නේද? සිකියුරිටි මල් කඩලා. දැන් මෙයාලා මල් කඩලා ඒ ඔක්කොම කරලා ඉවරනකන් ඉන්න වෙයිද දන්නේ නැහැ මට. ඊට පස්සේ මචං පොඩි ඉන්ස්පෙක්ෂන් එකක් කරා. ෆොටෝස් ගහගත්තා වාහනේ මෙන්න මෙහෙමයි කොහොමද කියලා. ෆොටෝස් ගහගෙන එක්කෙනෙකුට ඇතුළට අරන් යන්න දුන්න වාහනේ. එතනින් එහාට වීඩියෝස් අපිට ගන්නත් බෑ. අපිට රිපෙයාර් එක මොකද්ද කියලා බලන්නත් බෑ. එතනින් ඇතුළට ගෙනිච්චට පස්සේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලාවත්. ඉතින් ඔන්නෝම තමයි වැඩේ උනේ. ඊට පස්සේ මචං මම හිටිය පැය 3:00කට විතර ආසන කාලයක් ඉඳලා මට වාහනේ හම්බුණා. වාහනේ හොඳට හොදලා තිබ්බා. හොදලා ඊට පස්සේ ඔයිල් මාරු කරා කියලා කිව්වා. ඉතින් ඔයිල් මාරු කරා කිව්වට ඉතින් අපි දැක්කේ නෑ. ඉතින් අපිට බලන්න විදිහක් නෑ මොකද ඔයිල් මාරු කරනවද එහෙම නැත්නම් නිකම් වාහනේ ගෙනල්ලා දුන්නද. සමහර විට ඉතින් හොදලා ගෙනල්ලා දෙන්න දුන්නා කියන්නත් පුළුවන්. මොකද හොදලා වාහනේ ගෙනල්ලා දුන්නත් ඔයිල් මාරු කරා කියලා. අපි දන්නේ ඔයිල් ඒ කියන්නේ වාහනේ මේ ආවට පස්සේ අපි දන්නේ හරි වාහනේ සර්විස් කරා කියලා අපිට මයින්ඩ් එකට එනවා අර එයාලා සර්විස් කරා කියන දේ දෙන හින්දා අඩුමතර මෙතනට CCTV එකක්වත් දාලා වාහනේ මොකද්ද වෙන්නේ කියන දේ කස්ටමර්ට පෙන්වන්නවත් තිබ්බනම් මං හිතනවා හොඳයි කියලා. මොකද ඇත්තට මේක ලොකු අඩුපාඩුවක්. වාහනේ එතනින් ඇතුළට අරන් ගියාට පස්සේ මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ වාහනේ සම්බන්ධව. එතනින් මේ කවුරු ඒ කියන්නේ ඕන හැමෝටම ඒ වගේ කියන්නේ සර්විස් එකට ගන්නවා කියලා ගන්නවා. හැබැයි රිපෙයාර් එකක් කරනවද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ. ඉතින් ඔන්නෝක එයාලගේ දැකපු ලොකුම අඩුපාඩුවක්. ඉතින් මේ අඩුමතර මේ මම අර කලින් කිව්වා වගේම CCTV එකක්
හරි මොන හරි එකක් දාලා එක්ක ස්ක්‍රීන් කරලා මේ මොකද්ද ඇතුලේ වෙන්නේ වාහනේ මොකද්ද වාගේ රිපෙයාර් කරන්නේ. එතකොට අපිට තවත් සැටිස්නේ. හරි රිපෙයාර් එකක් වෙනවා වාහනේ මෙන්න මේ දේවල් වෙනවා කියලා. ඉතින් ඔයිල් මාරු කරා කිව්වා ඔයිල් මාරු කරා කියලා මොනවාද ඔයිල් මාරු කරා කියේ මේ මොකද්ද ඒකට කියනවා ඇක්සල් නෙමෙයි මේ ඩිෆරෙන්සර් ඔයිල් මාරු කරා කිව්වේ. සාමාන්‍යයෙන් ඩිෆරෙන්සර් ඔයිල් එකක් ඉතින් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අර සැකෙත් මට තියෙන ඔයිල් මාරු කරාද ඔයිල් දැම්මද නැද්ද කියලාත් මම දන්නේ නැහැ. හැබැයි බිල් එක නම් ගානට දුන්නා. බිල් එක දුන්නා ඔයිල් මාරු කරා කියලා රුපියල් 6200 ගාණක් මට ගිහිල්ලා තිබ්බා. මම හිතන්නේ කලින් සර්විස් එකකටත් එක්කම මම බිල් එක ඇටච් කරනම් මේකට ඔය විදිහට තමයි වැඩේ උනේ. අරක නම් මම බ්‍රවුන්ස්ලාගේ දැකපු ලොකු අඩුපාඩුවක්. අනිත් එක තමයි බ්‍රවුන්ස්ලා දැන් මම අපොයින්ට්මන්ට් එකක් දාලා ගියාට පස්සේ අපොයින්ට්මන්ට් එකේ විස්තරය යාලට කියලා තිබ්බේ නෑ. අපොයින්ට්මන්ට් එකක් එතකොට දාලා තිබිලා නෑ. මම එතකොට මට ෆෝන් එකෙන් කන්ෆර්ම් කරාට අපොයින්ට්මන්ට් දැම්ම හරි ඔයා 7 වෙනිදා යන්න කියලා. ඒ වෙලාවේ හදිසියෙ මම ඇතුළට ගත්තේ නැත්නම් මමත් අපස්ථාවයටපත් වෙනවා. එතකොට මම තව දෙයක් දැකපු දෙයක් තමයි කුරුණෑගල ඉඳලා මිනිස්සෙක් ඇවිල්ලා තිබ්බා මේ මොකක් හරි දෙයකට BMW එකක් අරගෙන යත් එයා ඇවිල්ලා තිබ්බා වෝටර් බොටල් එකක්ද ඔය මාරු කරන්න වෝටර් බොටල් එකක් මාරු කරන්න ඇවිල්ලා තිබ්බා. එතකොට ඊට පස්සේ එයාට සර්විස් එකක් දාන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ කියලා ඒ කුරුණෑගල බ්‍රාන්ච් එකෙන් මෙයාට දැනුවත් කරලා නැහැ. හැබැයි මෙයා මෙතනට ආව සර්විස් එක කරගන්නත් ඕනේ කියලා. සර්විස් එක එතකොට හිතන්නකෝ යාළගේ මේ බ්‍රවුන්ස්ලාගේ සර්විස් එක කොයි වගේද කියලාත් හිතා ගන්නකෝ යාලා. එතකොට එයා කුරුණෑගල ඉඳලා කොළඹ ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ දැන් මේ මිනිස්සයා මම මේ කල්පනා කරා යකෝ මේ මාර පොරන්නේ ආය යන්න බෑ කුරුණෑගලට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන පහුවදා තමයි වැඩේ කරගන්න එන්න වෙන්නේ. ඔන්න ඕක තමයි තත්ත්වය. ඉතින් මේ මිනිස්සු අසරණ වෙනවා. ඇත්තටම එහෙම මිනිස්සු අසරණ කරන්න එපා. මම ඒක නම් මේ දැකපු ලොකු අඩුපාඩුවක්. බ්‍රවුන්ස්ලාගේ කිසි මිනිස්සු අසරණ වෙනවා. ඉතින් එතනට ගියාම එහෙම කරන්න එපා. අනිත් එක තමයි මේ වාහනේ අර විදිහට සර්විස් එක මොකද්ද වෙන රිපෙයාර් එක කියලාවත් අපි දන්නේ නැහැ. එතනට ගියාම හැබැයි ටී එකක් දුන්නා. ඒක හොඳයි. හොඳ ටී එකක් දුන්නා. ටී එක දුන්නා ඊට පස්සේ ටී එකක් දීලා ඊට පස්සේ ඉතින් අපි පැය 3:00මාරක් විතර වෙනකන් අරක ඇතුළේ ඉඳගෙන හිටියා. එතන තියෙන පොඩි මේ රූම් එකක් ඒක ඉඳගෙන හිටියා. ඊට පස්සේ වාහනේ ගෙනල්ලා දුන්නා. වාහනේ ඉතින් හොදලා ගෙනල්ලා දුන්නත් අපි පිළිගන්නේ සර්විස් කරා කියලා. ඉතින් මේ මම ඒ වෙලාවේ කල්පනා කරා මටත් සර්විස් එකක් දාගත්තා නම් හරිනේ මේ ඇතුළට ගෙනිච්ච හොදවුවා වාහනේ ගෙනල්ලා දුන්න සර්විස් කරා කියලා. ඉතින් දන්නේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. මේ ඉතින් මේ අන්න ඔච්චරයි ඉතින් කතන්දරේ මේ සර්විස් එක කරා. ඊට පස්සේ මම දැන් යන්න හදන්නේ අද දවසේ වාරිකේ හදාගන්න. වාරිකේ හදලා වාරිකේ විතරයි හදන්නේ. වාරිකේ විතරක් හදාගෙන go to the home. ඉතින් යන්න බලන්න. ඉතින් බලමු ඒක කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් මචන්ලා ඔන්න ඔය අඩුපාඩුත් එක්ක දැන් මෙන්න මේ විදිහට තමයි බිල් එක ඇවිල්ලා තිබ්බ 6275ක්. ඉතින් ඔන්න ඔය වගේ තමයි software update එකකුත් කරා කියලා නම් කිව්වා. software update එකක් කරා කිව්වා. එතකොට මචන්ලා මේමයි ඔන්න ඔය විදිහට තමයි සර්විස් එක උනේ. දැන් ඉතින් වාරිකේ හදාගෙන ගෙදර යන්නයි තියෙන්නේ. ඉතින් සර්විස් එක ගැන අහපු අයට ඔන්න වීඩියෝ එකක් දැම්මා. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ආදරෙයි. නෑ ලයික් කරන්න කමෙන්ට් කරන්න කිව්වේ මේ දැන් ඔයාලත් සමහරවිට මෙතන දැන් ගොඩක් අය ඉන්නවා BMW පාවිච්චි කරන සහ සර්විස් එකට ගිහිල්ලා යාළගේ අත්දැකීමුත් හිර කරගෙන. ඉතින් එයාලත් කමෙන්ට් කරන්න අනිත් අයටත් දැනගන්න. ඉතින් ගේමක් ගහන අර වෙනදා කියනවා වගේ ගේමක් ගහන හැමෝටම උතුරන්න හරියන්න. එච්චරයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් ජයෙන් ජයම වේවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.